අයිබෝවන් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ උපැන්න සහතිකයේ අංකයක්වත් එහෙම නැත්නම් උපැන්න සහතිකයේ පිටපතක්වත් ඔයාලා ගාව නැත්නම් කොහොමද උපැන්න සහතිකයක් ඔයාලා ලබා ගන්නෙ? ඉතින් මේ වගේම තමයි උපැන්න සහතිකයේ මරණ සහතිකය සහ විවාහ සහතිකය කියන සහතික තුනටම මේක අදාළයි. අපි බලමු කොහොමද ඒවා වෙන වශයෙන් වෙන් කරලා ගන්නෙ, කොහොමද ඒවට අවශ්‍ය කරන්නේ, මොන වගේ දේවල්ද කියලා මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. මම කලින් වීඩියෝ එකක් කතා කරලා තියෙනවා, වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා ඔන්ලයින් කොහොමද ඔයගලගේ ගෙදරටම උපැන්න සහතිකය සහ විවාහ සහතිකය ඒ වගේම මරණ සහතිකය තැපෑල මාර්ගයෙන් ගෙදරට ගෙන්න ගන්න කොහොමද කියන එක. ඒක මේ දැන් කාඩ් එක උඩ ඇපියවෙයි. ඒකෙන් ගිහලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හදන්නත් හේතුව තමයි මම ඒ කතා කරපු වීඩියෝ එකේ අහලා තියෙන ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට තමයි මම මේ වීඩියෝ එකත් මේ කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද උපැන්න සහතිකයේ පිටපතක්වත් උපැන්න සහතිකයේ අංකෙවත් නැතුව කොහොමද උපැන්න සහතිකයක් ඔරිජිනල් උපැන්න සහතිකයක් ඔයාලා අතපත් කරගන්නේ කොහොමද කියලා බලමු. උපැන්න සහතිකයක උඩ තියෙනවා අංකයක්. උපැන්න සහතිකයේ අංක නැතුව ගන්න, එහෙම නැත්නම් උපැන්න සහතිකයේ පිටපත නැතුව උපැන්න සහතිකයක් ගන්න හරි අමාරුයි. හැබැයි මෙන්න මේ දේවල් තිබ්බොත් නම් ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එක කරන්නේ ඒකනේ. එතකොට ඔයාලට උවමනා කරන දේවල් ටික තමයි ඒජ් ඔෆිස් එකට ගිහින් ඒජ් ඔෆිස් එකට යන්න මෙන්න මේ ටික ඕනි කරනවා. ඔයාට ඔයාගේ දෙමාපියන් කවුරු හරි එක යන්න ඕනේ. එහෙම නැත්නම් බාරකරු දෙමාපියන් හෝ බාරකරුවන්ගේ ඒගොල්ලන්ගේ ID numbers අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාගේ උපන්දිනය ඕනේ. ඒ ගන්න කෙනා උපැන්න සහතිකයේ ගන්න අවශ්‍ය කෙනාගේ උපන්දිනය අවශ්‍යයි. ඒ වගේම ඉපදුණු තැන අවශ්‍ය කරනවා. උපන්දිනය අවශ්‍යයි. ඉපදුණු තැන අනිවාර්යයෙන්ම ඕන. ඒක මේ ඕනි කරනවා. ඒ කියන්නේ රෝහලක ඉපදුණා නම් රෝහලේ නම අවශ්‍ය කරනවා. රෝහලේ නම ඕනි කරනවා අපිට මේ විස්තර කියන්නේ උපැන්න සහතිකයේ ගන්න නම්. එතකොට මේ තව අනිවාර්යෙන්ම ඕන දෙයක් තමයි කියනවනේ දැන් ඔයාලට වැඩිමහල් කෙනෙක් හෝ වෙන කවුරු හරි කියනවා මේ අහවල් තැන තමයි ඉපදුනේ කියලා. අන්නේ සාක්ෂි කරුවන් ඒගොල්ලන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ගන්න ඕනේ. ඒගොල්ලෝ JP කෙනෙක්ට දාලා හෝ දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය කරනවා. එතකොට මේකට වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. කියන්නේ මේක සත්‍යාපනය කිරීමේ පුංචි කාලයක් ගත වෙනවා. මේ කාලය අවසන් වුණාට පස්සේ මට දවසින් දෙන්නත් පුළුවන්. මෙන්න මෙහෙම වුණාම ඕගොල්ලන්ට මේ උපැන්න සහතිකයේ තහවුරු කරගැනීමේ අපහසු උපැන්න සහතිකයක් නම් ඒක ගන්න පුළුවන්. ඔන්ලයින් ඇප්ලයි කරනකොට වෙරිෆිකේෂන්ස් වැඩි වෙන්න පුළුවන්. මොකද මේ උපැන්න අංකෙ නැති නිසා. හැබැයි chances තියෙනවා ගන්න. හැබැයි වෙරිෆිකේෂන් වැඩි. ඒත් ඔයාලට මේ දේවල් ඔන්ලයින් කරගන්න බැරි නම් අනිවාර්යයෙන්ම රෙජිස්ටර් ඒජ් ඔෆිස් එකට ගිහිල්ලා මේක ගන්න වෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕනේ දේවල් තමයි දෙමාපියන්ගේ හෝ බාරකරුවන්ගේ ඩෙන්ටිටි කොපීස් ගෙනියන්න ඕන. ඒ වගේම සාක්ෂිකරුවන් ඕනි වෙනවා. දිවුරුම් ප්‍රකාශය ඕනි වෙනවා. ඔයාට ඉපදිච්ච රෝහලේ නම ලබා දෙන්න සිද්ධ වෙනවා. ඔයාලා මේ තොරතුරු හොඳට ඇතුළත් කරලා දාන්න රික්වෙස්ට් එක. එතකොට ඔයාලට මේක හදිසි අවශ්‍යතාවයක් නම් urgent request කියලා ලියලා දෙන්න. සාමාන්‍යයෙන් ඔන්ලයින් ඇප්ලයි කරනවා නම් දින 5ක් 6ක් 7ක් වගේ ආවි. ඔෆිස් එකට ගිහිල්ලා ගන්නවා නම් දින 2ක් 3ක් වගේ ඇතුළත ඔයගලන්ට ඒක කරගන්න පුළුවන් වෙයි. මව පියා බාරකරු එයාලගේ විස්තර හරියටම දෙන්න. ඒගොල්ලන්ගේ ID copies හරියටම ඇතුළත් කරලා දෙන්න. එහෙම වුණාම ඔයගලන්ට වැඩේ ගොඩක් ඉක්මන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් නම් ලයික් එකක් දාන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, මතක ඇතුව channel එක subscribe කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්. බුදු සරණයි. ජය වේවා.